සතර සතිපට්ඨානය තමයි අපි මෙතන භාවනා වැඩසටහන විදිහට සතර සතිපට්ඨානය අපි කියලා දෙන්නේ කායානුපස්සනාව, චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේ නිට්ටඹිය අරිය දීර හාමුදුරුවෝ මේ වැඩසටහන පටන් ගත්තා. ඒ මොහොතේ ඉඳන්ම අපි ඒ පටන්ම මේ අවුරුදු දෙකක් පමණ මේ භාවනා වැඩසටහන කරනවා. අපිට හොඳට ධර්මය උගන්වනවා අපේ මේ හාමුදුරුවෝ. අපිව ජාතක කතාවක් ඇහුවට මේ වගේ ධර්මයක් අපි කවදාවත් අහලා නැහැ. ඉතින් අපිට බොහෝම සතුටුයි. අපි හරිම සතුටෙන් තමයි දැන් කාලය ගත කරන්නේ. ඉතින් අපි කාටත් කියන්නේ මේ වගේ ධර්මය අහන්න අපි එක්ක වෙන්න. සමතේ කියන්නේ තමන්ගේ හිත වික්ෂිප්ත වෙලා තියෙනවා. ඒ සිත එක්තෙන් කරන භාවනාවක් වශයෙන්. ඊට පස්සේ කාය ගැන අපි කියලා දෙනවා කායානුපස්සනා භාවනාවෙන්. ඊට පස්සේ මෙතන අපි විස්තර කරනවා අපේ ජීවිතේ අපි ජීවත් වෙලා ඉන්න කාලය තුලදී අපි ද්විතීය ප්‍රතිසන්දිය ගන්න අවස්ථාව වෙනකන් මොකද්ද කරන්නේ කියන එක. එතකොට මව් කුසේ ඉඳලම කියලා දෙනවා මව් කුසේ හැදුනේ කොහොමද කියලා. මව් කුස කියන්නේ මෙතන අම්මගේ තාත්තගේ ධාතු එකතු වෙලා මේ කර්ම ශක්තියක් එකතු වෙලා තමයි විපාක විඥානය බැහැලා තමයි මෙතන මව් කුසේ පිළිසිඳ ගන්න. ඇත්ත වශයෙන්ම මේක තමයි සත්‍ය. මේ අපි ස්වාමීන් වහන්සේගෙන් අපට ලොකු පිටුවහලක් ලැබුණේ මේ ධර්මයේ කියා දීම නිසා. මේ මට නම් ලොකු ශක්තියක්. මම දැන් වසරක් විතර වෙනවා ඇවිල්ලා මේ පන්තියට. මම එන්නේ බෝපගමේ ඉඳලා. මේ අපිට මේ නොයෙක් කරදර මැද කියන්නේ අපිට ප්‍රවාහන අපහසුතා තියෙද්දි වුණත් අපි කොහොම හරි හොයාගෙන යනවා. අපිට ඉරිදා වෙන්නේ කවද්ද කියලා අපි ඉන්නේ. ඒ තරම් අර ලොකු සැනසීමක් අපිට හිතට තියෙනවා. ඇත්තම කියනවා නම් මට දැන් හිතේ ප්‍රශ්නයක්වත් නැහැ, ගැටලුවකුත් නැහැ. ගෙවල් වල ප්‍රශ්න තිබුණා කියලා මට එහෙම එකක් නැහැ. එහෙනම් මම හොඳ සැහැල්ලුවෙන් ඉන්නවා. සරල ජීවිතයක් ගෙවනවා. ඉස්සර වගේ බොරු දේවල් පස්සේ යන්නේ නැහැ. එහෙම මට හොඳ මානසිකත්වයක් දැන් තියෙනවා. මම තව ඉදිරියටත් මේ ධර්මයේම හොයනවා. මට ඇත්තටම මේ දහම ලැබුණු එක නම් මගේ පෙර පිනක්. ඒ සතර අපායට වැටෙන්නේ නැති වෙන්න අපි අපේ ඇත්ත කතාව දාන්න ගන්නවා. ඒතකොට මම හැම පරයයක්ම කියලා දීලා තියෙනවා මේ උපන් සත්‍යයට අවිද්‍යාව නිසා සංකාර හැදෙනවා. අවිද්‍යාව කියන්නේ ඇත්ත දන්නේ නැහැ. ලෝකේ ඇත්ත දන්නේ නැහැ කියන අපි ඉපදුනාට පස්සේ අපිට මේක කවුරුත් කියලා දුන්නේ නැහැ. කියලා දුන්නේ කවුද? බුදුවරු විතරයි. මගේ යාළුවෙක් මේ කිව්වා මේ වගේ වැඩසටහනක් තියෙනවා මේ ගොඩක් හොඳයි යාගේ හිතත් හැදුනා කියලා. ඒකින්ද මම ආව ඇත්තටම මේක බලන්න කියන්නේ මම ඉගෙන මට දැන් ධර්මයේ ඕනේ දැන් අපි වයසට යනකොට ධර්මයේ හොයනවානේ. ඒ හින්දා මේ මම නර්ස් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒ අතරේ මම ඉතින් මේ ඩියුටියත් අතරේ මම මේක බලන් දෙන්න ඕනේ මේක අහන්න දෙන්න ඕනේ කියලා හිතිලා තමයි ආවේ. ඇත්තටම දැන් අර දැන් කවුරුත් කියන දෙයකින් තරහ ගන්න ගතිය ඇත්තටම දැන් මට සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. මගේ හිත දැන් සංසුන් වේගන යනවා කියන තැන මම ඉන්නවා. ඇත්තටම ඉතින් මට හරි සතුටුයි. මම ඇත්තට මේ වැඩසටහනට හරි ආසාවෙන් එනවා. කවුරුත් ඉතින් ඇත්තට මේ දේ දැනගන්න ඕනේ. ගොඩක් අය දන්නේ නැත්තේ මේ අපි මේ මොහොතේ කරන වැඩ පිළිවෙලක් මෙතන තියෙනවා කියන දේනේ. ඒ දේ දැනගන්න ඇත්තටම ඉතින් කිසිම දෙයක් නැතුව අපිට මේ මොහොතේ කරගන්න පුළුවන් දේ කරගන්න අපි එන්න ඕන කියන මේ දේ අහන්න ඕන මේ දේ දැනගන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ. සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපපච්චය සලආයතනපච්චය පස්සපච්චය වේදනාපච්චය. මම කොච්චර දුර වුණත් මට එන්න හරි ගොඩක් කරදරයි. වතුන කැවිල්ලා එන්න ඕනේ. ඒත් මම මේ වැඩතරන් සහභාගී වෙනවා. ඒ සහභාගී වෙන්න හේතුව අධ්‍යාපනය අතින් ඕන තරම් ඉගෙනීම් තියෙනවා. දහම් පාසල් වල අවුරුදු ගාණක් උගන්වලා තියෙනවා. ඒ මොනවා කරත් දහම් දැනුම තිබුණාට මේ සංසාර දුකින් අත මිදෙන්න කොහොමද මේ සසර කෙටි කරගන්නේ කොහොමද කියන එක අපි එහෙම දැනුවත් වෙලා හිටියේ නෑ. මේ ස්වාමීන් වහන්සේගේ වැඩසටහනට එන්න උනාට පස්සේ තමයි ඒක අපිට අවබෝධ වුණේ. අපි හිටියේ එතකල් නිදේ දාපු ගෙම්බ ගන්නට. ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙලා වැඩ තුනක් කරනවා. ඒ වගේ ආයතන 6ක් තියෙනවා. 6ෙන්ම වැඩ 12ක් කරනවා. ඒ වැඩ 12 කරන හැම මොහොතකම කර්මයක් හැදෙනවා. අපි දන්නේ නැහැ ඒක. අපිට පෙන්වන්න බෑ. මොකද අපිට කර්ම ශක්තිය පෙන්වන්න පුළුවන්ද? දැන් අපිට හුළඟ පේන්නේ නැහනේ. ඒ වගේ ලෝකේ ශක්තියක් හා ක්‍රියාවක් සිද්ධ වෙනවා. ධර්මයේ දැනගෙන හිටියට මේ ඉපදීම කොහොමද අපි මේ ඉපදීම නැති කරගන්නේ කියන එක අවබෝධ කරලා දුන්නේ මේ අපේ ආර්ය දීර ස්වාමීන් වහන්සේ. මේක නිකන් චිත්‍රපටියක් වගේ. ඉවර වෙන්නේ නැහැ. ඉවර වෙන්න නිසා තමයි බුදුවරු පහළ වෙලා කිව්වේ සෝවාන් සකු르දාගාමි අනාගාමි රහත් මොකක් හරි මාර්ගඵලයක් ලබන්න. සෝවාන් ඵලයවත් ලැබුවොත් Tamanට සතර අපායෙන් මිදෙන්න පුළුවන් කවා. සුළු වේදනාවක් ඇති වුණත් ඉස්සර වගේ අඬන්න හැපෙන්න කඳුළු දරාන අඬන්න තරම් අපේ සිත දැන් දුර්වල නැහැ. එච්චරට අපේ සිත මේ ස්වාමීන් වහන්සේගේ වැඩසටහනින් ශක්තිමත් වෙලා තියෙන්නේ.
ධර්ම මාර්ගයේ හොඳටම අවබෝධ වෙලා තියෙන මේ සසර දුකින් කොහොමද අත මිදෙන්නේ කියන එක අඩුතරමේ අපි මගේ තියෙන එකම බලාපොරොත්තුව මේ භවයේම කොහොම හරි සෝවාන් මාර්ගයට හරි පැමිණෙනවා කියන එක. අපි මෙච්චර කාලයක් අපිට ධර්මයේ කිව්වට අපි දන්නේ නැහැ ඇත්තටම ධර්මයේ කියන්නේ මොකද්ද. අපි හිතන් ඉන්නේ මොකක් හරි බණ කතාවක් අහගත්තාම ඒක තමයි ධර්මයේ කියලා. ඊට පස්සේ අපි හිතන් ඉන්නවා අපේ වැඩේ වෙලයි කියලා. අපි පන්සලේමයි හිටියා හඳුනේ ඔක්කොම කරා අපි බෝධි පූජා තිබ්බා අරවා කරා මේවා කරා. හැබැයි එකක්වත් අද වෙනකොට තේරුමක් ඇතුව කරා නෙවෙයි. අනුන් කියන නිසා කරා. අම්මා කියපු නිසා කරා. නෑදෑයෝ කියපු නිසා කරා. ගුරුවරු කියපු නිසා කරා. නමුත් බුදුවරු කියන එක අපි කරන්න දාන්නගෙන හිටියේ නෑ. බෝලරණු විද්‍යාලයෙන් පුහුණු වෙලා මම ජනප්‍රිය පාසලක අවුරුදු 37ක් සේවය කරපු කෙනෙක්. මම ධර්මයේ පිළිබඳ සොයන කෙනෙක්. ඒ අතර අපිට මේ හම්බුණා මේ අරියදීර ස්වාමින් වහන්සේ. උන්වහන්සේ භාවනා වැඩසටහනක් කරනවා කියලා මේ බෝපැත්ත විවේක සෙනසුනේ. ඇත්තටම උන්වහන්සේ ඊටාම සරලව අපිට අවශ්‍යම දේවල් අපි දන්නේ නැති මේ නාම රූප මොනවද, මේ අනිත්‍ය කියන්නේ මොකද්ද, මේ ධර්මයේ අපි කෙලෙස් දුරු කර ගැනීම සඳහා අපිට නිවන් මාර්ගට යොමු වීම සඳහා උන්වහන්සේ විසින් අපිට බොහෝ කරුණු කාරණා උන්වහන්සේ විශේෂ මහන්සියක් වෙලා ඒ පිළිබඳ ගෙනීම් උපකරණ පාවිච්චි කරමින් මේ සියලු දෙනාට ඊටාම වටිනා දහමක් උන්වහන්සේ විසින් ලබා දුන්නා. ඔය අංග 4 සෝතාපට්ටි අංග 4 තියෙන්න ඕන. එතකොට මගෙන් දෙකක් තියෙනවා. මේ කල්යාණ මිත්‍ර ඇසුරයි සී සද්ධර්මයේ මම දේශනා කරනවා. එතකොට ඔයාලගෙන් තියෙන්න ඕන මොකද්ද? යෝනිසෝ මනසිකාරයයි ධම්මාන ධම්ම ප්‍රතිපදාව. ඒකට කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමනක් යනවා. එතකොට සම්මා දිට්ඨිය පහළ වෙනවා. සම්මා දිට්ඨිය පහළ වෙනකොට සක්කාය දෘෂ්ටිය දුරු වෙනවා. දාන සීන බාවලා කියන ගැන හොඳ අවබෝධයක් අපට තියෙනවා. නමුත් මේ දාන දුන්නට සීල් ගත්තට මේ සංසාරේ ගොඩ වෙන්න බෑ. සැප විපාක පමණයි. සැප විපාක වලින් දිව්‍ය ලෝක සැප සම්පත් යන්න පුළුවන් නිර්වාණයක් ලැබෙන්නේ නැහැ. භාවනාවෙන්ම තමයි මේ නිර්වාණය හොයා ගන්න ඕන. භාවනාව වර්ග දෙකයි. සමත භාවනාව, විපස්සනා භාවනාව. එතකොට මේ හාමුදුරුවෝ විපස්සනා භාවනාව ගැන විස්තර පැහැදිලි කරනවා කියලා ආරංචි වුණා නිසා ගියා. සිත කියන්නේ සිත් තියෙනවා 89ක්. 89ට එකතු වෙනවා චෛතසික 51. එකතු වෙලා හදනවා සිතක්. ඒකට කිව්වා සංස්කාරය කියලා නේද? මේ සංස්කාර ටික එකතු වෙලා ඔන්නෝම අපි ගමනක් යනවා. එතකොට කවදා හරි දවසක මෙතන මම හිතනකො සුනිල් කියලා. සුනිල් ඔන්න මෙතනින් පටන් ගත්තා. මෙතනට එනකම් වයස 70යි. 70 දී හම්බෙනවා කල්යාණ මිත්‍රයෙක්. අපේ හාමුදුරුවෝ සරලව එකින් එකට උපතේ පටන් මිනිහාගේ උපදින්නේ කොහොමද? උපත සිද්ධ වෙන්නේ කොහොමද? තෘෂ්ණාව මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුනට ඇතුල් වෙන්නේ කොහොමද? මේ පංච උපාදානස්කන්ධය ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච උපාදානස්කන්ධය ගැන පැහැදිලි අවබෝධයක් කරන අපේ මේ අරියදීර හාමුදුරුවෝ බොහොම මහන්සි වෙලා ඒව හොයාගෙන අපට නොදන්නා අයට අවබෝධ කරනවා. එතකොට ඒ ඔක්කොම කරලා තියෙනවා. භාවනා කරලා නැද්ද? මාර්ගඵල නැත්තේ ඇයි? හරි දේ අහුනේ නැහැ. නොදනුවත්ම අනිත්‍යයි අනිත්‍යයි කිය හිටියා. කොච්චර දන් දුන්නත් කොච්චර සීල් රැක්කත් ප්‍රමාණවත් නැහැ. අනිවාර්යයෙන්ම එන්න ධර්මයේ දකින්න. භාවනාව කර යුතුමයි. භාවනාව නැතුව කිසිම නිවන්ට මාර්ගයක් නැහැ. බුදුහාමුදුරන්ගේ භාවනාව දෙකයි. සමත භාවනාව විපස්සනා භාවනාව. මේ දෙක කරන්ද අපේ හාමුදුරුවන්ගෙන් පැහැදිලිව අහගන්න පුළුවන්. ඔබට නිවන් මාර්ගයට පිවිසෙන්න අවශ්‍ය නම් අපේ හාමුදුරුවන්ව හම්බ වෙන්න හැම කෙනාම බලාගෙන ඉන්න. හාමුදුරුවෝ අපි දකින්න නැති බණත් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින්මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ